ආයිබෝවන් ඩ්‍රෙසල් සාගා එක්ක එකතු වෙන ඔයාලට අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඕනෑම උත්සව අවස්ථාවකදී ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස කුකී එකක්. මේ කුකී එක හදන්න අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි ග්‍රෑම් 280ක්, බටර් ග්‍රෑම් 230ක්, කුඩු කරගත් සීනි ග්‍රෑම් 85ක්, බිත්තර කහ මත 2ක්, ජෑම්, වැනිලා තේ හැන්දක්, ලුණු ස්වල්පයක්. දැන් අපි බලමු කුකී බැටර් එක හදාගන්න විදිය. මුලින්ම මම බෝල් එකට බටර් ටික එකතු කරගන්නවා. බටර් එකට මම කුඩු කරගත්ත සීනි ටිකත් එකතු කරගන්නවා. දැන් මම හොඳට මේ ටික බීට් කරගන්නවා ක්‍රීම් එකක් ගන්නට එනකම්. අපි පවුඩර් සීනිම එකතු කරගන්නේ බටර් එකට හොඳට මික්ස් වෙන්න ඕනේ හින්දා විනාඩි 5ක් විතර මම බීට් කරගන්නවා. දැන් ක්‍රීම් එකක් ගන්නට බීට් වෙලා තියෙන්නේ. දැන් මම මේකට බිත්තර කහ මත 2යි වැනිලා තේ හැන්දයි එකතු කරලා හොඳට ආයෙත් බීට් කරගන්නවා. විනාඩි 2ක් 3ක් විතර තමයි මම බීට් කරගන්නේ. දැන් මම රසායනික ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මම පාන් පිටි ටික එකතු කරන ගමන් බීට් කරගන්නවා. එකපාර ඔක්කොම පාන් පිටි දාගන්න එපා. ටික එකතු කරගන්න. එතකොට අපේ බැටර් එක හොඳට පදමට ගන්න පුළුවන්. ඔන්න අපේ බැටර් එක දැන් නියම ගානට ඇවිල්ලා තියෙන්නේ. මම බේකින් ට්‍රේ එකට මේ වගේ ඔයිල් පේපර් එකක් දාලා ලෑස්ති කරගත්තා. දැන් මං හදාගත්ත කුකී බැටර් එකෙන් මේ වගේ පොඩි බෝල හදාගෙන බේකින් ට්‍රේ එකෙන් තියාගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත කුකී බෝල ටික. දැන් මම මේ වගේ පොඩි හැන්දක් පාවිච්චි කරලා මැද රවුම් හැඩයක් දාගන්නවා. මම මේ විදියට කළාට ඔයාලට කැමති ඕනම හැඩයක් දාගන්න පුළුවන්. ඔන්න දැන් අපේ කුකී ෂේප් එක හරි. මම දැන් කුකී එක මැද්දට මේ වගේ ජෑම් එකතු කරගන්නවා. මම මෙතන අරන් තියෙන්නේ ස්ට්‍රෝබෙරි සහ මිශ්‍ර පළතුරු ජෑම් වර්ග දෙක. ඔයාලා කැමති ඕනම ජෑම් වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් අපේ කුකී ටික බේක් කරගන්නයි තියෙන්නේ. මං කුකීස් ටික oven එකට දාන්න කලින් oven එක සෙල්සියස් අංශක 170ට ප්‍රීහීට් කරගන්නවා. ඊට පස්සේ මං කුකීස් ටික විනාඩි 15ක් වගේ බේක් කරගන්නවා. oven එක අනුව මේ වෙලාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඔන්න අපේ ජෑම් කුකීස් ටික හදාගෙන ඉවරයි. මේ ජෑම් කුකී එක ගොඩක් රසයි වගේම හදාගන්නත් ගොඩක් පහසුයි. ළඟ එන අලුත් අවුරුද්දට කැවිදි මේසයට ගෙදර එන අමුත්තන්ට පිළිගන්නන්න වගේම නෑගම් යද්දි අරන් යන්න උනත් පුළුවන් රස කුකී එකක්. ඉතින් ඔයාලත් හදලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තව මේ වගේ රස ලේසි රෙසිපි බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.